හෙලෝ ගයිස් ඔන්න වෙනද වගේම මගේ channel එකේ අලුත් වීඩියෝ එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද කතා කරන්න යන්නේ ඔයාලට free images animation කරගන්න පුළුවන් AI tool එකක් ගැන. මේ tool එකේ නම Vivago AI. අපි බලමු මේ tool එකෙන් අපිට අවශ්‍ය වෙන animation එක quality එකට හරි විදිහටම ගන්න පුළුවන්ද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඔයාලා කැමති බ්‍රවුසර් එකකින් Vivago AI කියලා සර්ච් කරලා ඔයාලගේ මේල් එකකින් මේ Vivago AI එකට මුලින්ම ජොයින් වෙන්න ඕන. ඉතින් මම අද ඔයාලට මෙන්න මේ පික්චර් එක තමයි Vivago AI එකෙන් ඇනිමේෂන් කරලා පෙන්නන්න හිතුවේ. බලන්න මේ පික්චර් එක හොඳ ක්වොලිටි එකක් තියෙනවා. ඉතින් අපි බලමු මේ පික්චර් එකට අපිට Vivago AI එකෙන් දෙන්නේ මොන වගේ ඇනිමේෂන් එකක්ද කියලා. ඉතින් මම මේ පික්චර් එක Vivago AI එකට දාලා මට අවශ්‍ය prompt එක ChatGPT එකෙන් හදාගෙන ඒකත් ඇඩ් කරලා ඇනිමේෂන් එක හදලා තමයි තියෙන්නේ. අපි බලමු ගිහිල්ලා කොහොමද මේකේ ඇනිමේෂන් එක කියලා. මම ඔයාලට මුලින්ම පැහැදිලි කරන්නම් කොහොමද මේකේ අපි පික්චර් එකක් ඇඩ් කරලා ඇනිමේෂන් එක කරගන්නේ කියලා. ඔයාලා මුලින්ම video generation කියන තැනට ගිහිල්ලා මේ image to video කියන එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ අපිට මෙතනින් දෙනවා අපේ තියෙන gallery එකේ picture එකක් add කරගන්න. ඉතින් මම ඔයාලට පෙන්නපු picture එක මෙතෙන්ට add කරලා තියෙනවා. ඒ වගේම ChatGPT එකෙන් මම මේකට හදාගත්ත prompt එකත් මෙතෙන්ට add කරලා තියෙනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ generate කියන button එක ක්ලික් කරන එක. ඊට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ මෙන්න මේ වගේ ඇනිමේෂන් එකක් එයා මට දුන්නා. අපි බලමු කොහොමද මේ ඇනිමේෂන් එක තියෙන්නේ කියලා. ඉතින් එයා අපිට දීලා තියෙන්නේ මෙන්න මේ වගේ ඇනිමේෂන් එකක්. ඉතින් ඇත්තටම මේ වගේ පික්චර් එකක් මොන වගේ විදිහටද ඇනිමේෂන් වෙන්න ඕනි කියලා ඔයාලා ChatGPT එකට පික්චර් එක අප්ලෝඩ් කරලා දුන්නාම ඔයාට ඒකේ prompt එක හරිම ලස්සනට ChatGPT එකෙන් ලියලා දෙනවා. ඒ වගේම මම ඔයාලට පෙන්නන මෙන්න මේ වීඩියෝ එක දිහා පොඩ්ඩක් මුලින්ම බලන්න. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක දැක්කම මොකද හිතෙන්නේ? මේ බලන්න මම මේ වීඩියෝ එකට දීලා තියෙන පික්චර් එක. ඒ පික්චර් එකට මම අදාළ prompt එකක් දීලා තියෙනවා. නමුත් මේ Vivago AI එකෙන් මට ඒ වෙනුවට දීලා තියෙන ඇනිමේෂන් එක තමයි මේක. සමහර වෙලාවට අපිට අවශ්‍ය විදිහටම මේ වගේ AI tool වලින් ඇනිමේෂන් ගන්න බෑ. ඒ නිසා අපි මේ වගේ වෙලාවල් වලදී අපි use කරන prompt එක පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අපිට තියෙන්නේ හරිම සීමිත ක්‍රෙඩිට් ප්‍රමාණයක්නේ. ඉතින් ඒ නිසා අපි පික්චර් එකක් අප්ලෝඩ් කරන්න කලින් ඒකට අදාළ prompt එක එකට ගැලපෙයිද කියලා හොයලා බලලා තමයි ඒකට දෙන්න ඕනේ. ඉතින් තවත් මේ වගේ AI tools ඔයාලට ඉක්මනින්ම අරගෙන එන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම්. සුබ දවසක් වේවා ඔයාලට.